දවසක් පියාවේ ඇල්පිටියේ ඉඳලා මගේ දුව දේවිමතිෂිකා දුවගේ සිහිනයක් තිබුණා විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු හදාරන්න. ඒ සඳහා අපි ආයතන කිහිපයකටම ගිහිල්ලා කතා කරලා බැලුවා. ඒ බලලා අපි ඒක ආයතනයක් සමග සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා සිංගප්පූරු විශ්වවිද්‍යාලයකට යන්න සියලු වැඩ කටයුතු කරලා තිබුණේ. ඒ අතරතුර තමයි දුව කිව්වේ T20 ලංකා කියලා මාතර ආයතනයක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලමු කියලා. ඒ කිව්වට පස්සේ අපි නම්බර් එක හොයාගෙන කතා කරාට පස්සේ අපිට එන්න කිව්වා. ඒ ගියාම චතුරමිෂ්ඨ දැනුවත් කරන්න පුළුවන් ටික අපිව දැනුවත් කරලා අපිව ඉන්ටර්විව් එකකට බුද්ධික සර් ගාවට දැම්මා. සර් අපිට පැය 3:00-4ක් විතර වගේ කාලයක් ඉන්ටර්විව් කරා. එතනදී අපි තේරුම් ගත්තා අපි සම්බන්ධ වෙලා සිටින ආයතනයට වඩා මේ ආයතනය ගැන අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා සාකච්ඡා කළා. බුද්ධික සර් කියලා දුන්නු දේවල් ගැන සාකච්ඡා කළා. එතනදී අපිට හිතුණා මේ හරහා අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ අපි ආයි ගිහිල්ලා බුද්ධික සර් මොන ගිහිලා ඒ වැඩ කටයුතු වලට සූදානම් වුණා. ඇත්තටම අද දවස ගැන කතා කරොත් අපිට ගොඩක් සතුටුයි. මොකද අපේ දුවගේ හීනේ සැබෑ වෙලා තියෙනවා. ඒ තැනදී අපිට උදව් කරපු තාපුතෙක් හිටියා. ඒ පුතා අද අපිත් එක්ක නැතත් අපි ඒ පුතාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ආයතනය සම්බන්ධ කරලා දුන්නට. ඇත්තටම මෙම ආයතනයේ ප්‍රධානී තිවංක සර්ටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ඩොකියුමන්ට්ස් හදද්දී අපිට ගොඩක් අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී අපි නිරතුරුවම සම්බන්ධ වුණේ තිවංක සර් එක්ක. සර් අපිට බොහොම නිහතමානීව අපිට ඒ වැඩ කටයුතු ටික කරගන්න උදව් කරා. ඇත්තටම මම මේ ආයතන ප්‍රධානී තිවංක සර්ටත් බුද්ධික සර්ටත් චතුනි මිස්ටත් මේ වෙලාවේ බොහොමින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ හා සාර්ථක ගමනක් යාමට උදව් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ශ්‍රී ලංකා වාසී දරුවන්ගෙන් මං ඉල්ලා සිටිනවා ඔබට දකුණු කොරියාවට ගිහිල්ලා උසස් අධ්‍යාපන කටයුතු හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ පියනගිය යුතු එකම තැන T20 ලංකා ආයතනය. එහි ශාඛා මාතර කොළඹ කුරුණෑගල යන ප්‍රදේශවල තියෙනවා. ඔබගේ සිහිනය සැබෑ කරගන්න ඒ ආයතන වෙත පිවිසෙන්න කියලා මම සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට සුබ දවසක්.